සමනල මස්තකයෙහි සම්බුදු සිරිපාදිනේ සිංහල අත්තස්කම් පෑ සුන්දර සීගිරිගලේ රන් සමනල මස්තකයෙහි සම්බුදු සිරිපාදිනේ සිංහල අත්තස්කම් පෑ සුන්දර සීගිරිගලේ වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ නමට වදී තුන්හෙලේ පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරි ලක්දිවේ පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරි ලක්දිවේ ආර්ය කුල තාලය ලස කාලය ගෙව මූලවේ ආර්ය කුල තාලය ලස කාලය ගෙව මූලවේ පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරි ලක්දිවේ පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරි ලක්දිවේ සුමధుර කාව්‍යමය ධර්මදේශනය දෙනියාය ශ්‍රී සුමන රතන බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තිස්ස මහාරාමේ කෝලිත ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අද රාත්‍රී 7 සිට යහල්වලකඩ බෞද්ධ මධ්‍යස්ථානයේ සිට එදවස සිදුහත් කුමාරයා සතර පෙර නිමිති දැකීමත් සමග ඇති වූ ගිහිගේ කලකිරීම නිසා දුකින් මිදීමේ මාර්ගය සොයා යා යුතු බව තමන් තීරණය කරනවා. කුමාරයා වහා චන්න ඇමති කැඳවා දැනුම් දෙනවා කණ්ඨකශ්වයා සූදානම් කරන ලෙස. ඔවුන් නීරංජනා ගන්නියුර බලා ගමන් කරනවා. එහිදී සිදුහත් කුමාරයා සත්‍ය සොයා යන බව පවසා හිස පැළඳි ඔටුන්න සහ ආවරණ චන්නට බාර දෙනවා. ඒ අවස්ථාවේදී ඇති වූ දැඩි ශෝකය නිසා කන්තක අසු එතනම ලය පැලී මියදෙනවා. චන්න ඇමතිට ඇති වූ ශෝකයත් කම්පනයත් සමග රජමාලිගයට පැමිණෙනවා. එතනින් පසු එදා චන්න ඇමතිගේ කතාව ඇලෝයි ගුණවර්ධනයාණන්ගේ පදරචනයෙන් PLA සෝම්පාලයාණන්ගේ සංගීතය මුසුකොට ප්‍රවීණ ගායන ශිල්පී HR ජෝතිපාලයාණන් විසින් මෙසේ ගායනා කරනවා. මම කන්න ඇමති වෙමි මා එක්ක ගියේ සිදුහත් හිමි ගන්න මම කන්න ඇමති වෙමි මා එක්ක ගියේ සිදුහත් හිමි ගන්න මම කන්න ඇමති වෙමි පනවා
හඬවා තියා හිතුවාද හොර රහසේ යාවී කියා අනවාගේ රජ දේවි හඬවා තියා හිතුවාද හොර රහසේ යාවී කියා නොබලාම අර පුංචි කුමරා දිහා පිළිගන්න මම චන්න ඇමති වෙමි මාත් එක්ක ගියේ ඊයේ සිදුහත් පිළිගන්න මම චන්න ඇමති වෙමි ගංගතීරේදි ඇපිලා මලා රජගේම අමු සොහනවා ගෙවෙලා අසු ගංගතීරේදි ඇපිලා මලා රජගේම අමු සොහන වාගේ වෙලා පිළිගන්න බෑ ගෑනු කියන කතා පිළිගන්න මම චන්න ඇමති වෙමි මා එක්ක ගියේ සිදුහත් ගන්න මම චන්න ඇමති වෙමි මා එක්ක ගියේ සිදුහත් නිමි ගන්න මම චන්න ඇමති වෙමි නොකියාම එදා ඇසල මහේ හඳ තිපායා මහරේක මොකෝ යන්න ගියේ මාහැර දාලා නොකියාම එදා ඇසල මහේ හඳ තිපායා මහරේක මොකෝ යන්න ගියේ මාහැර දාලා Indeed, I
අද පැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙලා අද සුව යහනේ රකින්න අද පැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙලා අද සුව යහනේ රකින්න උපන් විලිඳු නහවන්නට රුවන් පිරිත පැන් වඩති සිරිමාබෝ පත්සෙලැවි වෙත්සිහිලෙන් සුවය දෙති දහසක් දෙව් බමුන් නිතින තුන්තිස් පැය තනි රකීති සඳහිරු දෙපසින් නවදිව කල්පයකට ආයු දෙති කල්පයකට ආයු දෙති අද පැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න සක් බුදු වදන් නිතර නැලවිලිගියෙන් ගයති සිරි දළදා හිමි සරණින් පිහිට ලබා නිදුක් වෙති උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් නැති බාල බිලිඳු පිළිගන්නට සමන් දෙවිඳු දෝත වෙති සමන් දෙවිඳු දෝත දෙති අද පැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න අද පැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙලා අද සුව යහනේ රකින්න නුමග නොයන් පුතේ ඔබට රටක් ඇති නුමග නොයන් පුතේ ඔබට රටක් ඇති රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ අද කැඩුදේ හිට ඕනෑ විය හැකි වන නිසා රටට උරුම කිසිම දෙයක් බිම නොදමන්නසා බිම නොදමන්නසා බිම නොදමන්නසා තරුණ සවිය රට නැගුමට යොදනු සොඳින් සිතා ඔබේ උපන් බිම කවදත් ඔබටයි මගේ පුතා ඔබටයි මගේ පුතා ඔබටයි මගේ පුතා නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ
සැදුනේ ගඩොලින් ගඩොලක් තබලා සෙමින් සෙමින් බැඳුනේ සෙමින් සෙමින් බැඳුනේ සෙමින් සෙමින් බැඳුනේ දුර නොබලා ඉක්මන් වී නැහැ නැහැ පල ලැබුණේ යන්නේ කොහෙදයි නොමදැන නොයන් ගමන් පුතුනේ නොයන් ගමන් පුතුනේ නොයන් ගමන් පුතුනේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ නොමග නොයන් පුතේ ඔබට රටක් නැතේ නොමග නොයන් පුතේ ඔබට රටක් සුමధుර කාව්‍යමය ධර්මදේශනය දෙනියාය ශ්‍රී සුමන රතන බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තිස්ස මහාරාමේ කෝලිත ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අද රාත්‍රී 7 සිට යහල්වලකඩ බෞද්ධ මධ්‍යස්ථානයේ සිට